ආයුබෝවන් මගේ දූල පුතාලා හැමෝම වෙනදා වගේම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න දුවේ පුතේ අද මම කියලා දෙන්නේ මේ පාර ශිෂ්‍යත්ව විභාගයට ආපු ශිෂ්‍යත්ව රචනාව ගැන. 2026 මේ පාර ශිෂ්‍යත්ව විභාගයට ඇවිල්ලා තියෙන රචනාව මාතෘකාවට අදාළව කුඩා විස්තරයක් කරන ලද ඡේදකින් තමයි අපෙන් අහලා තියෙන්නේ. එහෙමනම් දුවේ පුතේ අපි දැන් බලමු මේ පාර ශිෂ්‍යත්ව විභාගයට ආපු රචනාව නිවැරදිව ලියන්නේ කොහොමද කියලා. මුලින්ම දුවේ පුතේ මේ කුඩා ඡේදය අපි දෙන්න අවබෝධයෙන් කියවමු. පාසලේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය නැරඹීමට කුමුදුනී පැමිණෙන විටත් විශාල පිරිසක් එහි සිටින ආකාරය දක්නට ලැබුණි. කෙමෙන් ප්‍රදර්ශන කුටියක් තුලට ගිය කුමුදුනීගේ සිතට ඉමහත් සතුටක් දැනුනි. ඊට හේතුව මෙතෙක් ඇය සොයන ලද පොත එහි දක්නට ලැබීමයි. කුමුදිනී ඔබ යයි සිතා එහිදී සිදු කළ දේ පිළිබඳව විස්තර කෙරෙන වාක්‍ය 3ක් ලියන්න. සෑම වාක්‍යයකම වචන 5කට නොඅඩු විය යුතුය. උක්ත ආඛ්‍යාත සම්බන්ධය හා අක්ෂර වින්‍යාසය නිවැරදි විය යුතුය. ඉතින් ආදරණීය දුවේ පුතේ මට නම් මේ කුඩා ඡේදය කියවනකොටම මේ දීලා තියෙන විස්තරයට අනුව මාතෘකාවට අදාළව සැලැස්මක් ලියා ගන්න තමයි හිතෙන්නේ. අපි බලමු මේ රචනාවට කොහොමද සැලැස්මක් හදාගන්නේ කියලා. ඇත්තටම පුතේ මේ අත්දැකීමට ඔයා මුහුණ දුන්න කියලා හිතන්නකෝ. ඉතින් ඔන්න පුතේ මම නම් කරන්නේ මුලින්ම පොත දැක්ක ගමන්ම පොත අතට අරන් බලනවා මේ මම හොයපු පොතමද කියලා. ඉතින් ඊට පස්සේ පොතේ තව පිටු ටිකක් පෙරලා බලනවා ඇත්තටම මේ මම හොයපු පොතමද තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ පොතේ පිටු කිහිපයක් කියවලා බලලා මේ තියෙන්නේ මම හොයපු පොතම තමයි කියලා තහවුරු කරගත්තට පස්සේ ඉක්මනටම කරන්නේ මං මේ පොත මිලදී ගන්නවා. ඉතින් ඔන්න පුතේ මේක තමයි මගේ රචනාවේ සැලැස්ම. ඔන්න එහෙමනම් මේ සැලැස්මට අනුව අපි වාක්‍ය 3ක් මේ විදිහට ගොඩනගමු. වාක්‍ය ගොඩනගන්න කලින් අපි බලන්න ඕනේ පුතේ මේ වාක්‍ය රචනාව අපිට ගොඩනගන්න තියෙන්නේ මොන කාල භේදයට අනුවද කියලා. ඉතින් දූල පුතාලට තේරෙන්න ඕනේ මේ ඡේදය කියවනකොටම කුමුදුනී ඔබ යයි සිතා එහිදී සිදු කළ දේ පිළිබඳව විස්තර කරන වාක්‍ය 3ක් ලියන්න කියලා තමයි තියෙන්නේ. සිදු කළ දේ කිව්වහම මේක පුතේ අයිති වෙන්නේ අතීත කාලයට. එහෙමනම් අපි මේ රචනාවේ වාක්‍ය සියල්ලම ලියන්න ඕනේ අතීත කාලයෙන්. ඒ වගේම පුතේ කුමුදුනී කියන්නේ ඔයා කියලා හිතලා තමයි රචනාව ලියන්න තියෙන්නේ. එහෙමනම් පුතේ අපි වාක්‍ය ටික මෙන්න මේ විදිහට ලියමු. වාක්‍යාංක 1 මම එතෙක් සොයමින් සිටි පොත ඉතා ආශාවෙන් අතට ගත්ෙමි. වාක්‍යාංක 2 මම එම පොතේ පිටු කිහිපයක් පෙරලා සතුටින් කියවා බැලුවෙමි. වාක්‍යාංක 3 පසුව මම මුදල් ගෙවා මහත් ප්‍රීතියෙන් එම පොත මිලදී ගත්ෙමි. හොඳයි එහෙමනම් චූටි දුවේ පුතේ මම හිතනවා මගේ දූල පුතාලා හැමෝටම හරිම සරලව මේ මාතෘකාවට වාක්‍ය ටික ගොඩනගා ගන්න විදිහ පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. ඉතින් ආයෙ දවසක මේ වගේම ලස්සන වීඩියෝ පාඩමක් අරගෙන පුංචි ඔයාලගේ ගෙදරට එන්නම්. හැමෝටම සුබම සුබ දවසක් වේවා.